පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මොකද්ද පාණාතිපාතා කියන්නේ? පාන අතිපාතය. ඒ කියන්නේ පණ ඇති සතුන්ගේ ඒ ප්‍රාණය නිරුද්ධ කිරීම හෝ කරවීම. පණ ඇති සතුන් මැරීම හෝ මැරවීම යන කරුණෙන් වැළකීම වේරමණී. වේරමණී. දැන් හොඳට මතක තියාගන්න අපි පණ ඇති සත්තු මරන්න නැතුව ඉන්නවා. මේක විරමණය විතරයි. ඊට පස්සේ තව කොටසක් ඒකේ තියෙනවා. මොකද්ද? සික්ඛා. සික්ඛා කියන්නේ හික්මෙනවා. මරන්න නැතුව වැළකීලා ඉන්න එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. කොහොමද? දැන් උදාහරණයක් වශයෙන් හිතන්න. දැන් එක්තරා දවසක බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බමුණෙක් අහනවා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාගේ ශාසනයේත් පාණාතිපාතා තියෙනවා අදින්නා දානා තියෙනවා අපේ ශාසනයේත් තියෙනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේත් ওই ටිකම කියනවා. ඒ අතින් බැලුවන් ස්වාමීනි ඔබ වහන්සේලාගේ ශාසනයයි අපේ ශාසනයයි දෙකම එකයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා නුඹලාගේ ශාසනයේ පන්සිල් කියන්නේ මොනවද? එතකොට කියනවා පණ ඇති සත්තු මරන්න නැතුව ඉන්නෝ. ඒ අය හොඳ සිල්වත්තු හොරකම් කරන්නේ නැතුව ඉන්නවා. තේරණි? කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්නවා. බොරු කියන්නේ නැතුව ඉන්නවා. සුරාපානය කරන්නේ නැතුව ඉන්නවා. ඒ අය තමයි හොඳම සිල්වත්තු කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ පුද්ගලයා කියනවා බමුණට එම්බල බමුණ එසේනම් මේ ඊයේ පෙරීද ඉපදිච්ච දරුවෝ දැකලා තියෙනවද? දැකලා තියෙනවද? බමුණෝ බැමිණියෝ කියන බල. දැකලා තියෙනවද? ඊයේ පෙරීද ඉපදිච්ච බබාලා අතදරුවෝ. දැන් මේ අතදරුවෝ පණ ඇති සත්තු මරනවද? කියන්නේ නෑ. හොරකම් කරනවද? නෑ. කාමයේ වර්ධව හැසිරෙනවද? නෑ. බොරු කියනවද? නෑ. සුරාපානය කරනවද? සුරාතියා කිරි ටික පානය කරගන්නේ තරය අමාරුයි. එහෙනම් මතක තියාගන්න ඕනේ. දැන් ඒ විදියට බැලුවොත් අර බමුණා කියන විදියට හොඳම සිල්වත් වෙන්නේ කවුද? මේ ඊයේ පිරිදිච්ච චූටි බබ්බු. පුංචි බබාලා තමයි හොඳම සිල්වත්තු. ඊළඟට අහනවා එම්බල බමුණ නුඹ දැකලා තියෙනවද මහා වැරදි කළා සිරගත කරපු හොරු? එහෙමයි ස්වාමීනි. ඒ හොරු දැන් ඔයගොල්ලෝ එතන මහා සිර ගෙදරක දාලා තියෙන්නේ. යටින් තමයි කැම ප්ලේට් එක දාන්නේ. එළියට එන්නවත් බෑ. සත්තු මරනවද? නෑ. හොරකම් කරනවද? නෑ. කාමයේ වර්ධව හැසිරෙනවද? නෑ. බොරු කියනවද? නෑ. සුරාපානය කරනවද? නෑ. එහෙනම් හොඳම සිල්වත්තු වෙන්නේ කවුද? මහ හොරු හිරකාරයෝ. දැන් යනුව බැලුවොත් මොකද වෙන්නේ? කියන බලන්න. සම්පූර්ණ මේ අර්ථ දැක්වීම වැරදි. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ ශාසනයේ වැළකීලා ඉන්න අය නෙමෙයි සිල්වත්තු වෙන්නේ. වැළකීලා මොකක් කරන අයද? වැළකීලා හික්මෙන අය. වැළකීලා හික්මෙන අය. අපච්චි මේ බලන්න. දැන් අපි හිතමු ගවයෙක් ගෙනල්ලා මෙන්න මේ ඉස්සරහ කණුවේ බැඳලා ඒ ගවයටත් අපි ඉන්න දෙනෝ ඇත්තොත් එක්කම. ඕනම් උතුරු සලුවකුත් දානවා. හරි? දැන් මොකද වෙන්නේ? එයා සත්තු මරනවද? හොරකම් කරනවද? කියන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙනවද? නැහැ. නේද? කියන්න. බොරු කියනවද? නැහැ. රහමෙර පානය කරනවද? නැහැ. එහෙනම් තේරුම් ගන්න ඕනේ මොකද්ද? එයා අර ශික්ෂාපද ටික නිකන් රකින්නම විතරයි. නේ? එතනින් ඔබට ගිහිල්ලා මේ බුද්ධ ශාසනයේ තියෙන වෙනසක් මොකද්ද වෙනස? පින්වත්නි හික්මෙන්න ඕන. ඒ කියන්නේ අද ඔයා මදුරුවෙක් මරන්න නැතුව ඉන්න හික්මෙන්න ඕන. වෙනද ආපු ගමන් දෙනවා. එක මරනවා. ඊළඟට ඔයා මොකද්ද කරන්න ඕනේ? කල්පනා කරන්න ඕනේ. ඇයි මම මදුරුව මරන්නේ? ඇයි මම උකුණ මරන්නේ? ඇයි මම මකුණ මරන්නේ? ඇයි මං හේනට කුඹුරට තෙල් බෙහෙත් ගහලා කොළ කකුලන්න දලඹුවා? නේද? දැන් ඔයගොල්ලෝ කියන මොකද්ද? අපිට ප්‍රායෝගිකව මේ කොළඹ පිරිසක් නිසා අපිට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපි නම් සත්තු මරන්නේ නැහැ. හැබැයි හේනක් කුඹුරක් කරන මිනිස්සු මොකද්ද කරන්නේ? දැන් මේ බණ අහනවා හේනක් කුඹුරක් කරන මිනිස්සු. ඒතර ඒගොල්ලෝ මොකද කරන්නේ? පින්වත්නි මම බදුල්ල කන්දකැටි ආරණ්‍ය සේනාසනේ ඉන්නකොට මම ඒ ගමේ විශාල පිරිසක් හැදුවා. කන්ද පිරිත කියලා පිරිත් කරලා කුඹුරට ඉහලා ඒකේ සත්තු මරන්න නැතුව තෙල් බෙහෙත් ගහන්න නැතුව ඉන්න මිනිස්සු හැදුවා. ලාභ කිහිපයක් තියෙනවා. ප්‍රාණඝාත අකුසලයේ වෙන්නේ නේ. වස ගහන්නේ නේ. ඒතර ඒ ආහාර ටික වසවිස්තෙන් තොරයි. ඊළඟට තමන් වස කන්නෙත් නේ, අනුන් වස කන්නෙත් නේ. ඊළඟට මේ වස ගහනකොට ආග්‍රහණය වෙලා තමන්ගේ වකුගඩු දෙක නරක් වෙනවා. ඒ සියල්ල ඔබට බැරිද මේක කරන්න? කඳ පිරිත අර විරූපක්කේහි මේ මෙත්තං ඒරාපතේහි මේ චබ්බ්‍යා පුත්තේහි මේ මෙත්තං අන්න ඒ කොටස 108 වතාවක් පිරිත් කළා කුඹුරකට ගැහුවොත් පින්වත්නි කොල කන දලඹුව මේ කිසිම සතෙක්
මේ වගාවට හානි කර කිසිම සතෙක් අද්දුටුවෙන් ප්‍රත්‍යක්ෂයෙන් මේක කියන්නේ. තේරෙනවනේ? අර එක තාත්තා කෙනෙක් කියනවා ස්වාමීනි වෙනද මගේ වීඇස් යන බුසල් 70යි. ස්වාමීනි මේ සැරේ තෙල් බෙහෙත් ගහන්නේ තෙල් බෙහෙත් වලට ගියපු වියදම සම්පූර්ණයෙන්ම ඉතිරි. ස්වාමීනි 110යි වී බුසල්. කන්ද කැටි බදුල්ලි තාත්තා කෙනෙක් මට කියන්නේ. ඒතකොට ඒ වගේ මිනිස්සු විශාල පිරිසක් මම ඒ පළාතේ හැදුවා. ප්‍රායෝගිකව මේ මුළු ලංකාවට මේක හදන්න බැරිද? පුළුවනි. කවුද සිල්වත් වෙන්න ඕන? භික්ෂුන් වහන්සේලා සිල්වත් වෙන්න ඕන. ඊළඟට මොකද්ද වෙන්න ඕන? ඒකේ බණ අහන උපාසිකාව විශ්වාස කරන්න ඕන. දැන් මහ කක්කුට්ටු ඇදේට ගියොතින් පොඩි කක්කුට්ටු කෙලින් යන්නේ. ඒ සමතක තියාගන්න ඕන. අපිද සීලයක් ආරක්ෂා කරගෙන ඔබටද ඒක කියන්න ඕන. සිල්වත්ව ගුණවත්ව ස්ථීරව පිහිටාගෙන ඔබ ඒක කරනවා. එමනම් දැන් අපි ඊළඟට කතා කරනවා මේ ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්න අංග 5ක් තියෙන්න ඕන. මොකක්ද අංග 5? කියන්නේ පණ ඇති සතෙක් වෙන්න ඕනි. පණ ඇති බව දැනගන්න ඕනි. වදක චිත්තේ හේවත් මැරීමේ චේතනාව පහළ වෙන්න ඕනි. උපක්‍රමයක් කරන්න ඕන. ඒ උපක්‍රමයෙන්ම මැරෙන්න ඕන. ඒ උපක්‍රමයෙන්ම මැරෙන්න ඕන. හරි. දැන් අපි හිතමු කිසියම් කෙනෙක් ඔන්න දැන් සතෙකු නොවන වස්තුවකට සතෙකු යයි සිතා මූ මරමිය කියලා පහර දෙනවා. සතෙක් නොවන වස්තුවක් අපි දුමු shopping bag මේ පෝර බෑග් එකක් ඇතුලේ මොකක් හරි ලී කෑල්ලක් තියෙනවා. ඒ ලී කෑල්ලට මේක ඇතුලේ සතෙක් ඉන්නවා කියලා හිතාගෙන මෙතන සතෙක් කියලා හිතාගෙන ගහනවා මැරෙන්නම ගහනවා. මරණ චේතනාවක් තියෙනවා. හැබැයි එයාට ප්‍රාණඝාත අකුසලයේ වෙන්නේ නැහැ. ඇයි ඒ? සතෙකු නොවන නිසා. මුලින්ම සතෙක් වෙන්න ඕන. ඊළඟට දැන් ඔන්න පොළව කෙටීම ආදී අනෙක් යමක් කරන වෙලාවේ ඒ සතෙක් මලේද වදක චිත්තය නැහැ. මරණ චේතනාව නැහැ. දැන් ගොඩාක් කට්ටිය අපෙන් ඇවිල්ලා අහනවා මහත්තයා සමහරවිට ස්වාමීන් වහන්සේ අපි ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ සත්තු පෑගෙනවා. අනේ ස්වාමීනි අපිට අකුසලයක් සිද්ධ වෙනවද? ඒ කියන්නේ අකුසලයක් නැති තැනක අකුසලයක් ඇතැයි සිටීමද අකුසලයක්. තේරෙන්නේ? කුක්කුච්චේ කියන අකුසලයේ. ඒ නිසා මතක තියාගන්න ඕන මොකද්ද? නොකල පාපයටද නේද? කල පාපයටද නොකල කුසලයටද පසුතැවෙන ස්වභාවය නෑ. සැක කරන ස්වභාවය එනවනම් පසුතැවෙන ස්වභාවය නේද? පසුතැවෙන ස්වභාවය එනවනම් අන්න ඒකට කියන මොකද්ද? කුක්කුච්චේ කියලා. දැන් මෙයාට මොකද්ද හිතෙන්නේ? මෙයා හිතනවා අනේ මේක කුසලයක්ද අකුසලයක්ද කියලා දන්නේ නෑ. නේ? එතන විචිකිච්ඡා ස්වරූපයක් තියෙනවා. මොකද්ද? දන්නේ නෑ මොකද්ද මේක කුසලයක්ද අකුසලයක්ද කියලා. ඊළඟට පොළව කෙටීම ආදිය ගැන කිව්වා. බිය ගන්නවා පළවා හැරීමේ අදහසින් ගැසූ පහරකින් සතෙක් මිය ගියේද වදක චිත්තයක් නැති බැවින් සිකපද නොබිදේ. එහෙනම් මොකද වෙන්නේ? ඔය ඇත්තෝ ගාව වදක චිත්තයක් නැත්නම් මරණ චේතනාවක් නැතුව මොකද කරන්නේ? බල්ලෙකුට ගහනවා එලවල දාන්න. එලවල දාන්න පොල්ලකින් හෝ ගලකින් ගැසුවාම ඒ සතා මැරෙනවා. මැරුණාම ඒකේ ප්‍රාණඝාත අකුසලයේ වෙන්නේ නැහැ. එහෙනම් මේ ශික්ෂාපදයේ කැඩෙන හැටි නොකැඩෙන හැටි මේ කතා කරන්නේ. ඊළඟට කියනවා මරන්නටම සිතා කළ උපක්‍රමයෙන් සතා නොමැරුණේ නම් සිකපදේ නොබැදේ. මරන්නම කියලා හිතාගෙන ගහනවා. අපි කිසියම් කෙනෙක් වස ටිකක් තියෙනවා. මරන්නම කියලා හිතාගෙන තමයි තියන්නේ. හැබැයි ඒ සතා මැරෙන්නේ නැහැ ඒකෙන්. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රාණඝාත අකුසලයේ වෙන්නේ නැහැ. මරන්නට සිතා ගැසූ පහරින් අවුරුදු ගණනක් ගත වී උවද සත්වයා මැරුණේ නම් පහර ගැසුවහුගේ සිකපදය එකෙනෙහිම බිඳේ. දැන් ගහනවා සතෙකුට බල්ලෙකුට ගහනවා. ගැහුවට පස්සේ මරන්නමයි ගහන්නේ. මරණ චේතනාවක් තියෙනවා. මරණ චේතනාව ඇතුව ගැහුවොත් මොකද වෙන්නේ? එතෙන්දි මැරුණේ නැති වුණාට මාසකින් මැරුණත් ඒ වෙලාවේ ශික්ෂාපදය එයාගේ කැඩීම සිද්ධ වෙනවා. ඊළඟට දඬු මුගුරු වලින් ආයුධ වලින් පහර දීම හැර ප්‍රාණඝාතය කිරීමේ තවත් බොහෝ උපක්‍රම ඇත්තේ. දැන් බොහෝ උපක්‍රම තියෙනවා. මොනවාද? සාමාන්‍ය අපි හිතන්නේ නැති ඒවා. වලවල් සාරා තැබීම. ඒක කාට හරි වැටිලා මැරෙන්න වලවල් හදලා තියෙනවා. උගුල් අටවා තැබීම, සත්තු අල්ලන්න උගුල් අටවලා තියෙනවා. වසදීම, සූනියම් කිරීම, වස් කවි කීම. දැන් සමහර අය ඉන්නවා වස් කවි කියලා මරනවා. නේ? බිය වැද්දවීම, ඕනෝන් කෝලහල කරවීම, එකිනෙකා කෝලහල කරන කොටවනවා. දැන් සමහර සත්තු කොටවනවා නේද? නේ? කුකුල්ලු කොටවනවා. බලු පොර තියෙනවා. අන්න ඒවෙන් සත්තු මරණයටපත් කෙරෙව්වොත් එතෙන්දි මොකද වෙන්නේ? අකුසලයේ වෙනවා. මෝඩයන් උසිගැන්වීම. දැන් අපි හිතමු සමහර මිනිස්සෙක් ඉන්නවා එයා හරිම මෝඩයි. එයාට කියනවා මොකද්ද? ඔයා ගිහිල්ලා ගහන්න කියලා පෝර දානවා. දැන් ඡන්ද කාලවලදී එහෙම දකින්න පුළුවන් නේ මැතිවරණ කාලවල. ඊට පස්සේ කියනවා දිවිනසා ගැනීමේ ගුණ වර්ණනා කිරීම, ගැබ් හැලීමට බෙහෙත් සැපීම, දිවිනසා ගැනීමට සිතන අයට හසුවන සැටියට වස ආයුධ ආදිය ලබා දීම, මේ ආදී බොහෝ උපක්‍රම වලින් මොකද වෙන්නේ? ශික්ෂාපදය බිඳෙන්න පුළුවන්කම තියෙනවා.